සාගර තරංගා සුදු වෙරළ සිරින්නා නුහුරුණු පුරුදු දූපතේ ඔබයි මමයි ඔබයි නුවිදන සෙනෙහසින් මේ ගයන්නේ ආදරේකි. I want you to stay till I'm in the grave. hello welcome back to my channel. ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. දැන් මම ඉන්නේ බෝඩිමේ. දැක්කද මං දැකපු දේ? මේ හරිය ලස්සන සරුංගල් ගොඩාක් තියෙනවා. දැන් හවස 5ට විතර ඇති. අපි හදන්නේ මේ පොඩි රවුමක් දාන්න. අපි හිතුවා අද හවස බීච් එක පැත්තේ යන්න ඕනේ කියලා. අද අපි ගියේ අපි 4 දෙනයි බෝඩිමේ ආන්ටි. එහෙනම් ඔයාලත් එන්නකෝ අපිත් එක්ක යන්න. මේ වෙලාවට නම් හරිම ෂෝක් මුහුද පැත්තට යන්නේක. ඒ කියන්නේ රස්නෙත් නැහැ. හරිම ලස්සනයි. මේ දවස ස්පෝර්ට් මීට් එක තිබුණ දවසමයි. එදාම හවස තමයි අපි යන්න හිතුවේ. මොකද අපිට එදා නිමාඩු දවසක් නේ. ඔන්න අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. අපි හිමීට පාර පැනලා යමුක එහෙනම්. ඔයාලට පේනව නේද කොච්චර ලස්සනයිද කියලා? ඒකනේ මං කිව්වේ හවසට මෙතන තියෙන වෙනම ලස්සන. This is my favorite. එහෙනම් අපි යමු. ඉතින් ඔයාලට කොහමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. මොකද වෙන්නේ ඉතින් මේ දවස් ටිකේ? අපිට නම් ලොකු නිවාඩුවක් හම්බුණා. හොඳේ. ඇයි ඡන්දෙ තිබුණානේ. ඡන්දෙට අපිට නිවාඩු හම්බුණා. දැන් නම් අපි යන්න බලන් ඉන්නේ. සතියකමාරක් විතර අපි ගෙදර ඉඳියා. ඔයාලටත් අනිවාර්යෙන්ම නිවාඩු හම්බෙන්න ඇති නේද? ට්‍රිප් එහෙමත් යන්න ඇති. මට කමෙන්ට් කරන් යන්නකෝ. මේ ඉන්නේ අපි 4 දෙනා. මේවා ඉතින් ලස්සන මතක වෙයි අපිට කවදා හරි බලන්න. මේ වගේ පොඩි ලස්සන මතක කොච්චර ලස්සනද? මාර ලස්සනයි නේද ඊර බැහැගෙන යනකොට. ඔය පේනවද? එතන වෙනමම ලස්සනක් තියෙනවා. අපි එදා ටිකක් රෑ වෙනකන් ඉඳියා. මොකද අපි ආවේ ආන්ටිත් එක්කනේ. ඒ නිසා ටිකක් රෑ වෙනකන් ඉඳලා තමයි අපි එදා ගියේ. හැබැයි මේ හරියට තනියම නම් යන්න එපා ඔයගොල්ලෝ. විශේෂයෙන් හවසට නම් තනියෙන් යන්න එපා. ඔන්න බලන්නකෝ ඉතින් මගේ යාළුවන්ගේ පිස්සු වැඩ. දවසක පාවේදෝසේ හඳ අල්ලන්න ආසගමනේ උනන්දුදාත ආදරේ
මේ vlog එක නම් වැඩි දිග vlog එකක් නෙමෙයි. මේක තමයි මම ඒ සතියේ කරපු අන්තිම vlog එක. ඉතින් මට vlog නෑ දැන් දාන්න ලැබෙන සතියේ අපි බලමු මොකක් හරි. එහෙනම් මම ඊළඟ vlog එකෙන් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ඕනේ. ඔයාලා හැමෝගෙම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි. බයි බයි. තව දෙයක්. මගේ WhatsApp channel එකට ඔයගොල්ලෝ තාම join වුණේ නැත්නම් ඒකටත් join වෙන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඔයත් subscribe කරලා මගේ පුංචි පවුලට එකතු වෙන්න. බයි බයි. ආදරේ.